ඔව් සුබ දවසක්. මම යොහාන් වඩුගේ කළුතර ආසන සංවිධායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමගි ජන බලවේගය පළවෙනි ප්‍රශ්නේ තමයි සමගිවද මේ තරඟට ඉදිරිපත් වෙලා ඉන්නේ කියන එක. අපිට ආරංචි වෙනවා මේ පක්ෂය ඇතුලේ කිසිම සමගියක් නැහැ කියලා ඉවරලා. ඒ ගැන මම කියන්න කලින් මම හිතන්නේ ජනතාව මේ මැතිවරණයේදී අවසාන තීන්දුව දෙනකොට අපිට බලා ගන්න පුළුවන් ප්‍රතිඵලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගමේ බලය කොච්චර දුරට අවිල්ලා තියෙනවද සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජනය කරන සමගි ජන බලවේගයට කොච්චර ඡන්ද ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවද කියලා. පොඩ්ඩක් මතක තියාගන්න මේ කතා කරන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ පක්ෂයේ සම්බන්ධව. එතුමාම නේද කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හිටියේ. සාමාන්‍යයෙන් අපි අහලා දින සම්ප්‍රදායට නම් පවතින ආණ්ඩුවක් කපා වෙනකොට මිනිස්සු ඡන්ද දෙන්නේ විපක්ෂයට. හැබැයි මේ පාර අතේ තිබ්බ දේ කටේ දාගන්න බැරි වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂේ දැන් උදම්මනනවා මේ පොඩි ඡන්දෙදී පළාත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් පව්. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔබතුමාලගේ සූදානම කොහොමද මේ පළාත් පාර්ලිමේන්තු මැතිවරණයක පක්ෂයක් විදියට? අපේ ලොකු පසුබෑමක් එක්ක තමයි අපි ඇත්තටම මේ දේශපාලන ගමනේ මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. මේ වසරේදී ඉදිරිපත් වෙන තුන්වෙනි මැතිවරණ. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ඉතාමත් හදිසි තීරණයකින් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා. මොකද ඉල්ලන් හිටිය කෙනා නෙමෙයිනේ. එතකොට ඒකත් අපි දරුණු පරාජයකටපත් වුණා. ඊළඟට මහා මැතිවරණයේදී අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ගන්න බැරි වුණා. මොකද ඒ වන විටත් අර නයිවිස ඇඟේ දුවල ඉවරයි මිනිස්සුන්ගේ. දැන් ටික ටික නයිවිස ටික අඩු වෙගෙන එනවා. තරුණයන් අර රැවටිලා හිටිය විට්ස්කාර් අඩුවට ගන්න හිතාගෙන හිටිය. ඒ අයගේ අර ඇඟේ තිබ්බ බොරු පච උගණ්ඩා සල්ලි මේවා දැන් ටික ටික ඇඟෙන් බැහැර වෙලා ගිහිල්ලා මිනිසුන්ට සත්‍ය අවබෝධ වෙමින් පවතිනවා. මං හිතන්නේ තුන්වෙනි මැතිවරණයේදී ප්‍රතිඵලය ඉතාමත් සාර්ථක වෙයි. මොකද විශේෂයෙන්ම අපි රුවන්වැලි මහා සෑය ළඟින් ආරම්භ කරපු ගමින් ගමට වැඩසටහනේදී ගරු නාමල් රාජපක්ෂ අපේ නායකතුමා ගමින් ගමට යනකොට ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට තේරෙනවා බිම් මට්ටමේ ගම් මට්ටමේ තියෙන ප්‍රතිචාරය අපේ පක්ෂයට වෙනද වගේම තමයි මිනිස්සු තාමත් ඉන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක කියන එක. මොකද මේ රිලව් වඳුරු ගණන් කිරීම සම්බන්ධව තියෙන අදහස්? අපි ලෑස්තිලා ඉන්නේ ගණන් කරන්න. අනේ අම්මපල්ලා අපිට සතියක් දෙකක් ඉන්න දෙන්නේ නැහැනේ පාඩුවේ පොඩ්ඩක් හිනස්සලා මරන්න නැතුව. මං අහන්නේ මේ රටේ තියෙන දැවෙන ගැටලුව මේ අහිංසක රිලව් ටිකක් අල්ලගෙන නටන එක නෙමෙයි. අපේ රටේ තුන් වේල කන්න බැරිව තාම බඩගින්න ඉන්න ජනතාවක් ඉන්නවා. උදේට ඉස්කෝලේ යනකොට උදේ ආහාර වේලක් නැතුව පාසල් යන දූ දරුවෝ ඉන්නවා. මේව ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් හොඳයි රිලව් අල්ලගෙන නටන්න නැතුව. දැන් මේ අයවැයක් සම්මත වීමට බොහොම කෙටි කාලයකින් මොකද හිතන්නේ මේ අයවැය සම්බන්ධව? මේක පට්ට ලිබරල් අයවැයක්. මේකෙන් මං හිතන්නේ රෝහණ විජේවීර මහත්තයාට පුළුවන් නම් වලෙන් නැගිටලා ඇවිල්ලා අනුරු කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමාට කනට ගහලා යනවා. මොකද්ද මහත්තයෝ මේ ලිව්වේ කියලා ඉවරලා. මේක අපි දකින්නෙම IMF එක සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගුවක්. එච්චරයි.